ආයුබෝවන් අද නොදුටුමානයෙන් අපි පිවිසෙන්නේ මිනිස් බුද්ධියට ග්‍රහණය කරගත නොහැකි අතිශය භීෂණකාරී මෙන්ම විශ්මයජනක මානයක් කරා. ඔබ මේ වීඩියෝව නරඹන මේ මොහොතේම තවත් ලෝකයක තවත් ඔබ කෙනෙක් මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිතයක් ගත කරන අයයි මා පැවසුවහොත් ඔබ එය විශ්වාස කරනවාද? සමාන්තර විශ්වයන් නැතිනම් පැරලල් යුනිවර්සස් කියන්නේ හුදික් විද්‍යා ප්‍රබන්ධයක් පමණක්ද? නැතිනම් නූතන විද්‍යාවට හමු වූ අපේ පැවැත්ම පිළිබඳ ඇති රහසිගතම සාක්ෂියද? ක්වොන්ටම් භෞතික විද්‍යාව සහ අභ්‍යවකාශයේ අඳුරු රහස් හරහා හෙළිවන අපේ ලෝකය වෙනිම තවත් ලෝක පවතින බවට ඇති ඊ අද්භූත තොරතුරු ඔබ දන්නවාද? රැඳෙන්න අපිත් එක්ක අවසාන තත්පරය තෙක්ම සමාන්තර විශ්වයන් පිළිබඳ ඊ නොපෙනෙන මානය දැනගන්න. ඔප නොදුටු විශ්වයේ අභිරහස් ගවේෂණය කරමු. නොදුටු මානය. විද්‍යාඥයන් අභ්‍යවකාශයේ නිරීක්ෂණය කිරීමේදී ඉතාමත් භීෂණකාරී දෙයක් සොයාගත්තා. ඒ තමයි කිසිදු විද්‍යාත්මක හේතුවක් නොමැතිව අභ්‍යවකාශයේ එක් තැනක පවතින අධික සීතල කලාපය. හෙවත් the cold spot. බොහෝ තාරකා විද්‍යාඥයන් අද වන විට විශ්වාස කරන්නේ මෙය අපේ විශ්වය තවත් සමාන්තර විශ්වයක් සමග ගැටීමෙන් ඇති වූ සීරිමත් බවයි. නිකමට හිතන්න. මහා සාගරයේ ඇති බුබුලු දෙකක් එකිනෙක ස්පර්ශ වන්නාසේ තවත් මානයක් අපේ මානය සමග ස්පර්ශ වූ අවස්ථාවක් ලෙසම හැඳින්විය හැකියි. අපේ විශ්වයෙන් එපිට තවත් මහා ලෝකයන් පවතින බවට ඇති ප්‍රබලම භෞතික සාක්ෂිය මෙයයි. ඔබට කවදා හෝ දැනී තිබෙනවාද ඔබ ඉතාමත් හොඳින් දන්නා අතීත සිදුවීමක් ලෝකයේ සටහන් වී ඇත්තේ වෙනස්ම ආකාරයකට බව? දහස් ගණනක් මිනිසුන් අදටත් විශ්වාස කරන්නේ දකුණු අප්‍රිකාවේ නෙල්සන් මාන්ඩෙලා 80 දශකයේදී සිරගෙදරදී මිය ගිය බවයි. නමුත් ඇත්ත වශයෙන්ම ඔහු මිය ගියේ නිදහස් වීමෙන් බොහෝ කලකට පසුවයි. මේ හුදෙක් සමූහ මතකයේ වරද්දක්ද? නැතිනම් අප නොදැනුවත්වම එක් සමාන්තර විශ්වයක සිට තවත් විශ්වයකට මාරු වී ඇති නිසා ඇති වූ මතකයන්ද? විද්‍යාඥයන් පවසන පරිදි අප ගන්නා සෑම තීරණයකදීම විශ්වය දෙකට බෙදී යනවා. ඔබ මේ වීඩියෝව නරඹන්නට තීරණය කළ මොහොතේ තවත් මානයක එය නරඹන්නේ නැතිව සිටින තවත් ඔබ කෙනෙකු නිර්මාණය වුණා. මාන්ඩෙලා ආචරණය යනු ඒ වෙනත් මානයක මතකයන් අපේ මානයට කාන්දු වීමක් විය නොහැකිද? මෙය තවත් තහවුරු වන්නේ ක්වොන්ටම් භෞතික විද්‍යාව තුලිනුයි. විද්‍යාඥයන් විසින් කළ පරීක්ෂණවලදී පෙනී ගියේ එකම පරමාණුවකට එකම මොහොතක ස්ථාන දෙකක පැවතිය හැකි බවයි. මෙහි තේරුම කුමක්ද? අප ජීවත් වන්නේ එකම එක විශ්වයක නොව අනන්ත වූ විශ්වයන් පද්ධතියක බවයි. ඔබ අද උදෑසනගත් එක් තීරණයක් නිසා මේ ලෝකයේ ඔබ යම් දුකකින් සිටියත් තවත් මානයක ඒ තීරණය වෙනස් කළ ඔබ අතිශය සතුටින් සිටිනවා විය හැකියි. අපේ පියවි ඇසට නොපෙනෙන මේ ద్వාරයන් ඕනෑම මොහොතක විවෘත වී ඔබව තවත් ලෝකයකට රැගෙන යා හැකියි. අවසාන වශයෙන් අපට එක් දෙයක් පැවසිය හැකියි. ඔබ මේ දකින ලෝකයේ යනු පවතින එකම ලෝකය නොවේ. බර්මියුඩා ත්‍රිකෝණය වැනි අද්භූත ප්‍රදේශවලින් අතුරුදහන් වන මිනිසුන් ගමන් කළේ මේ වෙනත් මානයන් කරාද? සමහර විට ඔබ නින්දේදී දකින අමුතුම හීනයන් යනු තවත් මානයක සිටින ඔබ ඇත්තටම අත්විඳින දේවල් විය හැකියි. ඔබ තනි වී නැත. ඔබ නොදන්නා තවත් ඔබ කෙනෙක් මේ මොහොතේම වෙනත් මානයක සිට ඔබ දෙස බලා සිටිනවා විය හැකියි. ඉතින් සමාන්තර විශ්වයක සිටින ඔබ මේ වීඩියෝවට දැනටමත් ලයික් එකක් දාලා ඇති. මේ මානයේ ඉන්න ඔබත් දැන්ම ලයික් එකක් දාලා ඔබේ අద్භූත මතකයන් පහලින් කමෙන්ට් කරන්න. ලෝකයේ සැඟවුණු නොදුටු මානයන් තවත් දැනගන්න දැන්ම අපේ channel එක subscribe කරන්න. මීළඟ රහස සමගින් අපි නැවත හමු වෙමු. ඔබ සැමට ජයග්‍රාහී දවසක්.